දිනක් ආච්චි අම්මා මුහුබේ පීනමින් සිටියාය. එතනදී ඇයට කුඩා මෝරා මාළුවෙක් දකින්න ලැබුණා. ඇය වහාම මාළුවා අල්ලාගෙන ගෙදරට ගෙනාවා. ඊට පස්සේ ආච්චි අම්මා ඒ කුඩා මෝරා මාළුවා තම ගෙයි පිහිනුම් තටාගයට දමා තටාගය පුරා බොහෝ ආහාර දුන්නා. කුඩා මෝරා සියල්ලම කෑවා. දිනෙන් දින එය ඊටමත් විශාල මෝරා මාළුවෙක් බවට පත් වුණා. මේක දැක ගමේ සියලුම මිනිස්සු එකතු වෙලා මෝරා බලන්න එන්න පටන් ගත්තා. පසුව මිනිස්සු මෝරා අල්ලාගෙන ට්‍රක් එකකට දාගෙන විකුණන්න නගරයට ගෙන යන්න පටන් ගත්තා. නමුත් ඒ වෙලාවෙම ගමේ හදිසි ලෙස මහ ගම් වතුරක් ඇති වුණා. මිනිස්සු ගම් වතුරට ගිලෙන්න පටන් ගත්තා. ඒ දසුන දැක මෝරා ට්‍රක් එකෙන් පැනලා එළියට ආවා. මෝරා මාළුවා සියලුම මිනිස්සුන් තම පිටමත නැංවගෙන ඔවුන්ව ආරක්ෂිත ස්ථානයකට රැගෙන ගියා. මාලි කියන දරුවත් ඉතාමත්ම උත්සාහවන්තයි. ඇය දිනපතා අම්මට උදව් කරමින් වතුර ගේන්න ගඟට යනවා. එක් දිනක් ඇගේ මැටි බඳුන ගඟට වැටි බිඳී ගියා. මාලි අඬමින් ඉදද්දි ගඟේ සුරංගනාවියක් මතු වුණා. එය රන් බඳුනක් පෙන්වලා මේක දොයාගෙක කියලා ඇහුවා. මාලි නෑ කිව්වා. රිදී බඳුනක් පෙන්නුවත් ඇය එයත් ප්‍රතික්ෂේප කළා. අවසානයේ මැටි බඳුන පෙන්වූ විට මාලි සතුටින් එය පිළිගත්තා. ඇගේ සත්‍යතාවයට සතුටු වූ සුරංගනාවිය ඇයට සියලු බඳුන් දී ඇගේ ජීවිතය සතුටින් පිරවුවා. දුප්පත් ලෙස ජීවත් වූ රජකුගේ කුඩා දියණියට ඇගේ මව මිය ගිය පසු මාමාගේ දියණියන් වහල්කම් කරවූහ. ඇයට කෑමවත් නොදී වැඩ පමණක් කරවූහ. එක් රාත්‍රියක බඩගින්නෙන් ඇය අසරණව කඳුළු හෙළුවාය. ඒ මොහොතේ වනයේ ආත්මයකු මතුවී ඇයට උදව් කළා. නීතිවන්තව වැඩ කරන්න යයි කියමින් මැණික් බෝලයක් දුන්නා. එය සෑම උදෑසනකම රන් බවට පත් වුණා. ඒ වාසනාවෙන් ඇය නව ජීවිතයක් ගොඩනගා පසුව ප්‍රඥාවන්ත රජනියක් බවට පත් වුණා. එක දවසක් හදිසි ගම් වතුරක් ඇවිත් ආච්චිගේ කුඩා ගෙය ගිල ගන්නවා. ආච්චි ගොඩක් දුක් වෙනවා. නමුත් අතහැර දාන්නේ නැහැ. ඇය ගඟ අසලින් මැටි එකතු කර අලුත් ගෙයක් හදනවා. ඒ ගෙය ඇයට ඉතා සෝපහසුයි. ඇය එහි හිඳමින් තේ බොන්න පටන් ගන්නවා. නමුත් නැවතත් වතුර මට්ටම ඉහළ යනවා. ගම් වතුර අලුත් ගෙයත් බිඳ දමනවා. ආච්චි අඬනවා. එහෙත් ඇය නැවතත් නැගිටලා උස් කඳුක් පැත්තට යන්න තීරණය කරනවා. එක් ගමක කම්මැලි කම්කරුවෙකු උදේම බටර් සමග රොටි කෑවා. ඒක කෑමෙන් පස්සේ ඔහුගේ බඩ එක මිනිත්තු කිහිපයකින් ගොඩක් මහත වුණා. ඔහුට අතිශය බඩගින්නක් ඇවිත් මාළු කරියක් උයලා කෑවා. එහෙත් බඩ පිරුණේ නැහැ. ඔහු බලලාට බර්ගර් ගෙනවිත් දෙන්න කියලා කිව්වා. දියටපත් බලලා ෆුඩ් වෑන් එකක් අඩගලා ආවා. කම්කරුවා සියලුම බර්ගර් කාලා බඩේ අමාරුවක් ගත්තා. පස්සේ බලලා කොකනට් වතුරක් ගෙනවිත් දුන්නා. ඔහු සනීප වුණා. බලලා අඬලා ලයික් කරන්න කියලා ගියා. ගම්මානයක දුප්පත් ගැහැණු දරුවියක් මායාමිය නෙළුම් මලක් අල්ලලා ඒ මොහොතේම ඇය නෙළුම් ගසක් බවට පරිවර්තනය වුණා. දියටපත් ගම්වැසියෝ ඇය වියලි වැවකට දමා ගියා. කාලයක් ගත වෙද්දී දයාවන්ත භික්ෂුවක් එතනට පැමිණ ජලයවත් කර ප්‍රාර්ථනා කළා. වැව පිරී නෙළුම් මල් සිය ගණනක් පිපුණා. එහෙත් මල් කඩන්න ආපු අය හදිස්සියෙම මල් බවට පත් වුණා. ගස කම්පණය වී මල් ගම පුරා විසිරුණා. අවසානයේ භික්ෂුවගේ කරුණාවෙන් දරුවිය නැවත මිනිස්යාවට හැරුණා. කාන්තාවත් දුම්රියෙන් දියමන්ති ගෙනියමින් සිටියේදී පොල් වතුර බී පොල් ගෙඩිය බිමට විසි කරයි. පිපාසෙන් බඩගින්නෙන් සිටින දිවි පැටවකු ඇවිදගෙන එමින් සිටි පොල් ගෙඩිය දැක ඒක කෑමට උත්සාහ කරයි. නමුත් ඒක කෑමට බැරි වෙයි. දුම්රියෙන් ගමන් කරන කාන්තාවක් දිවියාගේ පැටවා දකි. දුම්රියෙන් බැස දිවි පැටියා ළඟට යයි. වතුර බොන්නට දෙයි. පොල් ගෙඩියටද වතුර දමයි. පසුදින පොල් ගස ලොකු වෙයි. එකේ ගෙඩි අල්ලයි. දිවි පැටියා ගස යට ඉඳගෙන පොල් ආහාරයට ගනි. ඒ වුණාට දිවි පැටියා ගොඩාක් දුකින් ඉන්නවා.
මොකද ලයික් සබස්ක්‍රයිබ් කරපු නැටි නිසා. ගමේ උණුසුම් තහඩු අතර උණුසුමෙන් මුළු දිවියම ගිනිගත් දුප්පත් බල්ලෙක් ඊතා දුග්‍රාහීව සිටියේය. උන් පිළිබඳ කිසිවෙක් මෙලෙසම බලාගන්නෙකු නොතිබුණි. උණුසුම හා පිපාසාවේ බරක් ඔහු දරමින් සිටියෝය. එක් දිනක අහසින් මෘදු අඹ බීජයක් වැටුණි. භූමියේ තිබූ තෙතමනය නිසා එම බීජය කුඩා පැලයකට පටන් ගතය. නමුත් දැඩි හිරුවෙලියෙන් පැලය ඉක්මනින් වියලී ගියේය. හදිස්සියේ බල්ලා පැලය වෙත ධාවනය කොට රාත්‍රියේ දෙවියන් වහන්සේ වෙත යාඥා කළේය. සුළඟට පෙර මිහිරි වැසි වැටි පැලය නැවත සජීවී විය. මාස කිහිපයකට පසු එය රසවත් අඹ දෑවලින් පිරුණු කෙළවරයක් ලබා දුනි. බල්ලා සතුටින් ඒ කෑ කෙළුවද මන්ද කිසිවෙකු උදව් කරුණාවක් නොකළ බව සිතුවේහි කඳුළු ගලවිය. වැසි සමයේ කුඩා මල් බීජයක් අම්මා කෙනෙකුගේ ගෙවත්තට වැටුණි. බීජය පැලවුණත් වියලි කාලයේදී මැලවෙන්නට විය. ඒ දුටු කුඩා දැරියක් පැලේ රැකගැනීමට තීරණය කළා. ඇය සෑම උදෑසනකම පැලේට වතුර දමා කුඩා වැටක් සෑඩුවා. අසල්වැසි ළමුන් ඇයට සිනාසුණා. ටික කාලයකින් පැලය ලස්සන මල් ගසක් විය. ගෙවත්ත ලස්සන වුණා. දැරිය සතුටින් අම්මාට පෙන්වුවා. It's so beautiful. Can we take a picture here? ඉන්දියානු සොල්දාදුවෙක් දුම්රියෙන් ගමන් කරද්දී කොමඩු ගෙඩියක් කාලා. එහි බීජ කාන්තාරයට විසි කරනවා. ඒ රෑම හොඳට වැස්සක් වැටෙනවා. වැස්සෙන් ලැබුණු තෙතමනේ නිසා ඒ කොමඩු බීජයෙන් කුඩා පැලයක් උදා වෙනවා. නමුත් දැවෙන හිරු රශ්මියට පැලේ ඉක්මනින්ම වියලෙන්න පටන් ගන්නවා. ඒ වියලී යනව දැකපු කොටියෙක් ඒ පැලේ බේරා ගන්න තීරණය කරනවා. කොටියා බෝරලින්ද කාරලා පයිප්පයකින් පැලයට වතුර දාන්න පටන් ගන්නවා. මාස කිහිපයකින් පැලය සෙමින් වැඩි වෙලා විශාල ලස්සන කොමඩු ගහක් බවට පත් වෙනවා. අවසානයේ කොටියා තම පවුලේ අයත් එක්ක ඒ එකම ගස යට ජීවත් වෙන්න පටන් ගන්නවා.